දක්වන ඉතින් ඔන්න ඔය වගේ තමයි අපේ ඉඩමේ වටේ පරිසරය. හයි කොහොමද යාළුවනේ? ඉතින් 2026 නව වසරේ මම අලුත් ප්‍රොජෙක්ට් එකක් පටන් ගත්තා. ඒකේ විස්තර පෙන්වන්න තමයි මේ වීඩියෝ එක මම ඔයාලට අරගෙන ආවේ. ඉතින් මේක ලංකාවට ඩොලර් හම්බ වෙන ලොකු ව්‍යාපෘතියක්. ඔයගොල්ලන්ට මම පෙන්වන්නම් මම අලුතෙන් තේ වගාවක් පටන් ගත්තා. ඒ කියන්නේ තේ තිබිච්ච ටික තේ පරණ තේ අයින් කරලා තේ නැවත වගා කරන්න පටන් ගත්තා. ඒකේ විස්තර මම ඔයගොල්ලන්ට අරගෙන ආවේ. අපි එහෙනම් බලමු අපේ අලුතෙන් පටන් ගත්තු තේ වගාවේ තත්ත්වය. ඔන්න යාළුවනේ මෙන්න මෙතන ඉඳලා තමයි මේ වගාව මම ආරම්භ කරලා තියෙන්නේ. ඔහොම දිගටම තියෙනවා. ඉතින් ඉස්සෙල්ලම අපි මේ තේ නැවත වගා කරද්දි තියෙන තේ පරණ තේ ටික උගලන්න ඕන. ඉතින් තේ උගලන දවස්වල ගත්ත වීඩියෝ ක්ලිප් ටිකක් තියෙනවා මගේ ළඟ. මම ඒකත් මේකට ඇඩ් කරන්නම්. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපි තේ ඉගලුවේ. තේ උගලලා කාණු කපලා ඒ ටික කරේ මෙන්න මේ විදිහට. පස ඒ කියන්නේ බිම සකස ගැනීමක් කරන්න ඕන. ඒ කියන්නේ අර තියෙන වලවල් එහෙම පස් වලින් වහලා පස මට්ටම් කරගන්න ඕන. බිම මට්ටම් කරගන්න ඕන. ඊට පස්සේ මෙන්න මේ වගේ කාණු යොදා ගන්න ඕන. ඒ වගේම පල්ලේ අර හොදන් යනවා වගේ තන් ගල්වැටි එහෙම දා ගන්න ඕන. දැන් මේක කලින් අපි වගා කරපු බිමක් නිසා අපි ගල්වැටි දාගත්තේ නෑ. අපි කලින් දාගත්තුවා තියෙනවා ගල්වැටිය. ඒ නිසා මේ වගේ කාණු දාගත්තා. ඉතින් මේක මම කරන්නේ මේ කුඩා තේ වතු සංවර්ධන අධිකාරී තේ පරීක්ෂක මහත්තයාගේ උපදෙස් අනුව තමයි කරගෙන යන්නේ. ඉස්සෙල්ලම මේ වගේ කාණු දාලා ඉවරලා අපි බිම සකස් කරගෙන මෙන්න මේ අපි මෙන්න මේ වගේ තනකොළ එකක් මේකේ ඉඳනවා. දැන් ඉඳන්නේ තනකොළ එකක්. මේකට කියන්නේ CO3 කියලා. CO3 කියන තනකොළ එක අපි අඩියෙන් අඩියට ඉඳලා තියෙනවා. කියන්නේ මේ පේලි අතර පරතරය අඩියයි පේලි දෙකක් අතර පරතරය අඩි දෙකක් වෙන විදිහට CO3 එක ඉඳලා තියෙනවා. ඊට පස්සේ අපි මේකේ තව අපිට මකුලත ඉඳන්න තියෙනවා. ඉතින් අර උඩම ටිකේ තව අපිට තනකොළ ටිකකුත් ඉඳන්න තියෙනවා. තව චුට්ටක් වැඩ තියෙනවා. ඉතින් කුඩා තේ වතු සංවර්ධන අධිකාරියෙන් තේ නැවත වගාවට ආධාර ලබා දෙනවා. ඒ ආධාර අපි ආයුධම් කරලා තමයි මේ වැඩේ පටන් ගත්තේ. ඒකේ අපිට මම හිතන්නේ වාර්ග 3කට වගේ අපිට හම්බ වෙන්නේ. ඒකේ පළවෙනි වාර්ගය අපිට ලැබුණා. ඉතින් ඔය තියෙන්නේ මම තේ නැවත වගා කරන ටික ඔය සුද්ධ කරලා තියෙන්නේ. පරණ තේ තිබිච්ච ටික. ඉතින් අර උඩම ටිකේ තව තනකොළ ඉඳන්න තියෙනවා. මේ ටික ඔක්කොම ඉඳලා ඉවරයි. දැන් පැලවිගෙන එන්නේ. ඔයාලට පේනවා ඉතින් පැලවිලා තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි ඊට පස්සේ අපි දැන් මේ තනකොළ එක අවුරුද්දක් තියෙන දෙනවා. ඒ කියන්නේ තනකොළක ඉඳලා අවුරුද්දක් යනකම් මේක පැලවෙන්න දෙනවා. ඒ වගේම අපි දවස් 45න් 45ට මේ තනකොළ එක කපනවා. ඒ කියන්නේ ගහ ලොකු වෙද්දී අපි තනකොළ එක කපලා ඉවරලා ආයෙමත් බිමට දානවා පෝර වෙන්න.
ඒ විදිහට තමයි කරන්නේ. එහෙම අවුරුද්දක් තියා ගන්නවා. අවුරුද්දක් තිබිලා අපි තනකොළ උගුලල් දාලා තේ පැල මේක සිටවා ගන්නවා. දැනට අපිට තව මේක ඉතුරුලා තියෙන්නේ මකුලතා ඉන්දන්න. ඒ වගේම අර උඩහ තව තනකොළ ටිකක් ඉන්දන්න තියෙනවා. ඉතින් ඒ විදිහට තමයි වැට්ටික් කරගෙන යන්නේ. අපිට මේකේ දැන් මෙහෙම දෙයක් තියෙනවා. අර දැන් තනකොළ දැම්මට පස්සේ තනකොළ එක දැම්මට පස්සේ අපිට ඒ කියන්නේ වගාව තේ පැල ඉඳ ගන්න අවුරුද්දක් පහු වෙනවා. ඉතින් අවුරුද්දක් තියන්න බෑ තනකොළ එක. ඉතින් එහෙම නැතුව අපිට පුළුවන් කෙලින්ම තේ ටික උගුලල් දාලා මේ බිම සකස් කරලා තේ පැල ඉඳ ගන්න. එහෙම වුණොත් අපිට අවාසි දෙකක් තියෙනවා. ඒ කියන්නේ එතකොට මේ පසේ පෝර ගතිය නැහැනේ. අපි කලින් වගාවට මේ පසේ තිබිච්ච ඔක්කොම පෝර ගතිය ඇදලා තියෙන්නේ. නිකන් පසක් නෙමෙයි එතකොට තියෙන්නේ. නිසරු පසක්. ඒක නිසා තමයි අපි මේ තනකොළ එකේ ඉඳන් එතකොට මේ තනකොළ එකේ ඉඳුවාම මේ පස හොඳට බුරුල් වෙලා මේ පත්‍ර අපි කපලා දානෝනේ ගහ මුලට. එතකොට ඒවයි තියෙන නයිට්‍රජන්, ෆොස්ෆරස්, පොටෑසියම් ඒ වගේ පොහොර ಜಾති කාබනිකව මේ පසට උරා ගන්නවා. එතකොට තේ පැල ඉඳුවාම හොඳට හැදෙනවා. ඒක තමයි තියෙන ලොකම වාසිය. අවුරුද්දක් පරක් වුණා වගේ නෙමෙයි, ඊට පස්සේ පරක් වෙලා හරි ඉඳන තේ පැලේ හොඳට හැදෙනවා. ඉක්මනින් වර්ධනය වෙලා හොඳට දළු හැදෙනවා. ඉතින් දෙවැනි වාසිය තමයි අපිට කුඩා තේ වර්ග සංවර්ධන අධිකාරීන් ලබා දෙන තේ නැවත වගා ආධාර ලබා ගන්න පුළුවන්. අපි ඒගොල්ලෝ දෙන උපදෙස් වලට අනුව මේ වගේ තනකොළක ඉඳලා තේ ඉඳුවොතින් එහෙම නැතුව කෙලින්ම ඉඳුවොත් අපිට ආධාර ලබා ගන්න බෑ. ඉතින් ඒ දෙක තමයි මේ විදිහට කරනකොට තියෙන වාසිය. අපි මේ ටිකේ තිබිච්ච ගස් එහෙම ලොකු ගස් අයින් කරා නැත්නම් හේවන වැඩි වුණොත් ඒ වගාවට එච්චර යෝග්‍ය වෙන්නේ නැහැ. හේවන වැඩි වුණාම දළු අඩු වෙනවා. ඉතින් කිතුල් ගස් එහෙම තිබුණා දෙක තුනක්ම ඒවා කපලා අයින් කරා. ඊට පස්සේ අනවශ්‍ය ගස් ඔය පොඩි පැල තිබිච්ච ඒවා ඔක්කොම අයින් කළා. මෙන්න මේ වගේ අපේ තේ වගාවේ යටිපැත්තෙන් අපි වැටියක් ගැහුවා. දැන් මේ ටික ඉතින් දිරලා යනවනේ ඔහොම තිබිලා. ඉතින් තියෙන්නේ ඔය වැටිය. ගස් ගොඩක් අයින් කරා. ඒ විදිහට කරලා තමයි ඉඳුවේ. දැන් මේ කානු නම් මට මතක විදිහට අපි අපේ තේ පරීක්ෂක මහත්තයා දෙන උපදෙස් වලට අනුව කැපුවේ අඩි 1.5ක් විතර ඇති මං හිතන්නේ ඔය කානුවක පළල. ඔව් අඩි 1.5ක් විතර ඇති. ගැඹුරත් අඩි 2ක් විතර තියෙනවා. ඉතින් මේ විදිහට මේ බැස්මක් දාලා එක පැත්තකට බැස්ම වැටෙන විදිහට කපලා තියෙන්නේ. මට හරියටම නම් මතක නෑ මේක පළල කීයද කියලා. ඉතින් දැන් අපි මේ කට්ට දාලා දින ඔයගොල්ලන්ට පේනවා. ඒ කියන්නේ දැන් මේ කානුවේ අපි වතුර බස්සලා තියෙන අර පැත්තට. ඒතකොට දැන් මෙතන මේ කට්ටේ පිරීගෙන පිරුණොතින් වතුර ඇවිල්ලා ඔය ඉඩමින් වතුර ඇවිල්ලා මේ කෑල්ල පිරුණාට පස්සේ මේ කට්ටේ උඩින් මේ පැත්තේ කට්ටේට වතුර එනවා. ඊට පස්සේ මේක පිරුණාට පස්සේ මේ කට්ටේ උඩින් අර පැත්තට දානවා. අර එහෙම එක පැත්තකට බැස්ම දාලා තමයි හදලා තියෙන්නේ. ඉතින් ඒ ටික තමයි ඔයගොල්ලන්ට පෙන්වන්න තියෙන්නේ. කවුරු හරි තේ වගා කරන්න කැමැත්තෙන් ඉන්නවනම් නැවත වගා කරන්න කැමැත්තෙන් ඉන්නවනම් ඉතින් පටන් ගන්න. එහෙම ලොකු වියදමකුත් යන්නේ නැහැ. තමන්ට වැඩ කරගන්න පුළුවන් නම් ඉතින් ගොඩාක්ම වියදම අඩු වෙනවා. ඉතින් තමන් ජොබ් එකක් කරන ගමන් එහෙම නම් ඉතින් තමන්ට වැඩ කරගන්න බෑ. එහෙම කට්ටිය දාලා තමයි කරන්න වෙන්නේ. එහෙම නැත්නම් අපිට පුළුවන් අර පොඩි බැකෝ එකක් දාලා අපේ ඉඩම සකස් කරගන්න. ඒ බැකෝ එකට දැන් ගන්නවා පැයකට රුපියල් 3500ක් ගන්නවා. නැත්නම් ඉතින් අපි කට්ටිය දාලා වැඩ කරන්න ගියොත් අපි එක්කෙනෙකුට 2500ක් ගෙවන්න ඕන දවසකට. ඉතින් මෙතන තියෙනවා පර්චස් 25ක් විතර තියෙනවා.
මේ ටිකට අපිට ගිහිල්ලා තියෙනවා වැඩ කුලිය දැනට 78000ක් ගිහිල්ලා තියෙනවා වැඩ කුලිය. කියන්නේ මම වැඩ කරේ නෑ, කට්ටිය දාලානේ කරේ. ඉතින් 78000ක් වගේ මුදලක් ගිහිල්ලා තියෙනවා. ඔක්කොම වියදම, ගස් කපන්නයි, මේ බිම සකසන්න, කාණු කපන්න ඔක්කොටම. ඉතින් මැෂින් එකක් දාලා කරොත් ඊට වැඩිය ගාන ලොකු වෙනසක් වෙන එකක් නෑ. ඉතින් ඒ කියන්නේ පැයකට 3500ක් ගන්නවනේ. අර කට්ටිය දවසටනේ 2500 ගන්නේ. ඔව් 3500 ගානේ පැය 10ක් වැඩ කරත් 35000ක් යනවා. ඉතින් දවස් 2ක් විතර අනිවාර්යෙන් වැඩ කරන්න වෙනවා. එතකොට ඉතින් 70000ක් විතර යනවා. ඉතින් අර ඒක ඉක්මන්. ඉතින් දැන් මේ ටිකට වැඩ කරන්න දවස් 14ක් විතර ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ සමහර දවසට දෙන්න වැඩ කරලා තියෙනවා, සමහර දවසට 3 දිනා වැඩ කරලා තියෙනවා. ඒ විදිහට දවස් 14ක් විතර වැඩ කරලා තමයි මේක ඉවර කරගත්තේ. කොහොමත් ඉතින් මාසෙකමාරක් විතර ගියා. මොකද මේ එයාලා වැඩ කරන කට්ටිය එන්නේ. ඉතින් හැමදාම එන්නේ නැහනේ. දැන් දවස් දෙක තුනක් આવොත් ඒ කට්ටිය ආයි සතියක් නිවාඩු ගන්නවා. ආයි දවසක් එනවා. ආයි දවස් දෙක තුනක් නිවාඩු ගන්නවා. වෙන වැඩ තියෙනවනේ. ඉතින් හැමෝටම ඒ වගේ තමයි. තමන්ගේ වැඩත් කරගෙන එන්නේ. ඒ නිසා මාසෙකමාරක් විතර ගියා මේ ටික කරගන්න. උඩ පොඩි පාරක් වගේ අපි කපලා තියෙනවා. ඉඩමට යන්න එන පාර කපලා තියෙනවා. ඉතින් කවුරු හරි කරන්න කැමැත්තෙන් ඉන්න කෙනෙක් නම් ඉතින් පටන් ගන්න. හොඳ ව්‍යාපෘතියක්, හොඳ ආයෝජනයක්. ලංකාවට ඩොලර් ගේන්න පුළුවන්. රටටත් ඔයාටත් වැඩක් කරගන්න පුළුවන්. හොඳ වගාවක්. මොකද මේක ස්ථිර වගාවක් නිසා අපිට මූලික වශයෙන් කරන ආයෝජනය විතරයි. ඉතින් ඊට පස්සේ ඉතින් ඔය පෝවර් එහෙම දාන්න තමයි. එහෙම නැතු ඉතින් නැවත ගලව ඉඳන්න අවශ්‍ය වෙන්නේ නැහැ නේද? අවුරුදු 25ක් විතර අපිට මේකෙන් මේ ආදායම් ගන්න පුළුවන්. ඉතින් නැවත වගාට වගේම තේ අලුතින් දාන අයටත් ආධාර දෙනවා රජයෙන්. තමන්ගේ ප්‍රදේශයේ ගොවි ජන සේවා එකට ගිහිල්ලා ඒකේ ඉන්නවා තේ වගාව සම්බන්ධ මහත්තයෙක්, තේ පරීක්ෂක මහත්තයෙක්. එතුමත් එක්ක සාකච්ඡා කරලා ඔයගොල්ලන්ට කරගන්න පුළුවන්. තමන්ගේ ඉඩමක් තියෙන්න ඕන. ආධාර අරගෙන වගාව පටන් ගන්න පුළුවන්. ඉතින් ඔන්න ඕකයි තත්ත්වේ. හොඳ ආදායමක් තියෙනවා. ඉතින් තේ වලින් හොඳට නඩත්තු කරනවා නම් හොඳට පෝර දාලා වල් නෙලලා ලස්සනට වගාව පිළිවෙලකට තියන් ඉන්නවා නම් ආදායමක් ගන්න පුළුවන්. ස්ථිර ආදායමක් ගන්න පුළුවන්. හොඳ භෝගයක්. මොකද ලෙඩ රෝග එහෙම හැදෙන්නේ බොහොම අඩුවෙන් තේ වලට. අනිත් භෝග වගේ නෙමෙයි. දැන් අපි එළවලු ඉඳන් ගියම් මාස 3න් 3ට වගේ ගලවන්න ඉබේ. ඒකේ අස්වැන්න ගත්ත වගාව අයින් කරා ආයෙමත් නැවත වගා කරන්න ඕන. ඉතින් ඒ වගේ කරදර නෑ. මේකේ ඉඳුවොත් කාලයක් අපිට ආදායම ගන්න පුළුවන්. අරවට තෙල් එහෙම ගහන්න ඕන නිතරම. ඉතින් මේකේ එහෙම තෙල් ගහන්න අවශ්‍ය වෙන්නේ අපිට. මේ අර වල් තමයි. ඉතින් වල් ගලවන්න පුළුවන් නම්, වල් නෙලන්න පුළුවන් නම් තෙල් ගහන්න ඕනේ නැහැ. ඉතින් වල් නෙලන්න බැරි නම් වල් බෙහෙත් ගහන්න ඕන. ඒක තමයි කරගන්න තියෙන්නේ. අනිත් ඉතින් පොඩි වැඩනේ තියෙන්නේ. ඉතින් ආසාවෙන් ඉන්න කෙනෙක් තා මොන හරි ප්‍රශ්නයක් තියෙනවා කමෙන්ට් එකක් දාන්න. අනිවාර්යෙන් රිප්ලයි එකක් දාන්න. ඔය විතර තමයි මගේ අලුත් ප්‍රොජෙක්ට් එක මේ දවස් ටිකේ. ඉතින් ඕක තමයි වැඩ. ටිකක් කාර්යබහුල නිසා වීඩියෝ එකක් දාගන්නත් බැරි වුණා. ඔය තියෙන්නේ මේ වගා උඩින් කපලා තියෙන පාර. ඉතින් හොම් පාරක් තියෙනවා. අර එහා ඉඩමකුත් තියෙනවා. ඒකට යන්නත් එක්ක ඒ පාර තියෙන්නේ. දැක්කම ඉතින් ඔන්න ඔය වගේ තමයි අපේ ඉඩමේ වටේ පරිසරය සුන්දරත්වය. අර එහා කඳු වැටියකුත් තියෙනවා. ඔය ඉතින් සිංහරාජ කැලේට අයිති කැලයක් තමයි අර පේන්නේ.
මෙන්න මේ ටික තමයි මම අර කිව්වේ. තව තනකොළ ටිකක් ඉඳන් තව පොඩ්ඩයි තියෙන්නේ ඒක. එහෙනම් යාළුවනේ ඔන්නවා තමයි මගේ 2026 ප්ලෑන්. ඉතින් මේක වගේ තියෙනවා, තව වැඩ තියෙනවා. මු කරගෙන යනවා. හරි ඉතින් මොන හරි ප්‍රශ්නයක් තියෙනම් අහන්න. ආයි අලුත් වීඩියෝ එකක් අරගෙන එනකන් එහෙනම් අද අපි ගිහිල්ලා එන්නම්. හැමෝටම ජය.